හරි. අපි යමු 41 වෙනි ප්‍රශ්නෙට. පරිපථයේ දැක්වෙන ඩයෝඩ් සරසම්වනාන්තරයේ ඩයෝඩ් එක ලාක්ෂණික වක්‍රයේ මෙහි දැක්වේ. එක් R ප්‍රතිරෝධයක් හරහා පරිපූර්ණ වෝල්ට් මීටරයක් සවි කර ඇත. E සමග V හි වෙනස් වෙන අයුරු වඩාත් හොඳින් දැක්වෙන්නේ. හරි අපිට ප්‍රස්තාර ටිකක් දීලා තියෙනවා. මුලින්ම මම ඇඳ ගන්නම් මේ අපිට දීලා තියෙන සර්කිට් එක. යමු ගානට. දැන් අහන්නේ මෙන්න මේ මෙතන සම්බන්ධ කරලා තියෙනවා කියන්නේ පරිපූර්ණ වෝල්ට් මීටරය. පරිපූර්ණ වෝල්ට් මීටරයක් කියන්නේ මොකද්ද? පරිපූර්ණ වෝල්ට් මීටරේ කාර්යය තමයි විභවය මැනගන්න පුළුවන්. මොකක් හරි එලිමන්ට් එකක් කරහා තියෙන විභවය. ගමුකෝ මෙන්න මේක. මේ වගේ එලිමන්ට් එකක් කරහා තියෙන විභවය මැනගන්න පුළුවන්. හැබැයි පරිපූර්ණ වෝල්ට් මීටරයක් කියන්නේ මේක හරහා කිසිදු ධාරාවක් ගමන් කරන්නේ නැහැ. අපි දන්නවා ධාරා ගමන් කරන මේ ප්‍රතිරෝධයක් කරහා නම් අඩු ධාරාවක් ගමන් කරද්දී අඩු විභවයක්. වැඩි ධාරාවක් ගමන් කරද්දී වැඩි විභවයක්. අපි දන්නවා V = IR නේ. එහෙනම් ප්‍රතිරෝධය හරහා I ධාරාවක් ගමන් කරොත් ඇතිවන විභවය IR වෙනවා. ඒ හින්දා ඒකට වැඩි ධාරාවක් ගමන් කරොත් විභවය වැඩි වෙනවා. අඩු ධාරාවක් ගමන් කරොත් විභවාන්තරය අඩු වීමක් වෙනවා. හරි. එහෙනම් ඒකත් එක්ක මෙන්න මේ එන ධාරාවෙන් කොටසක් වෝල්ට් විභවමානය හරහා යන්න කිව්වා. එන ධාරාවෙන් කොටසක් විභවමානය හරහා ගියොත් මෙන්න මේ එලිමන්ට් එක හරහා යන ධාරාව අඩු වෙනවා. එතකොට ඒ ධාරාව අඩු වෙද්දි මේ සම්බන්ධයට අනුව මොකද වෙන්නේ? ධාරාව අඩු වෙද්දි විභවය අඩු වෙනවා. අපි කියව ගන්න අගයට වඩා අඩු වගයක් තමයි අපි කියන්නේ නිවැරදි අගයට වඩා අඩු වගයක් තමයි අපිට කියව ගන්න වෙන්නේ. අපි ඒ අවස්ථාවවලදී පරිපූර්ණ වෝල්ට් මීටර භාවිත කරනවා. පරිපූර්ණ වෝල්ට් මීටර කාර්යය මොකද්ද? පරිපූර්ණ වෝල්ට් මීටරයක් නම් ප්‍රතිරෝධය අනන්තයයි. ප්‍රතිරෝධය අනන්තයයි. ඒකට හේතුව පරිපූර්ණ වෝල්ට් මීටරයක හරහා ධාරාවක් ගලන්නේ අපි දන්නවා ධාරාව ගලන්නේ ප්‍රතිරෝධ සමානුපාතිකව. ප්‍රතිරෝධය වැඩි නම් අඩු ධාරාවක් ගලන්න අනන්ත ප්‍රතිරෝධයක් තිබුණොත් ධාරාවක් ගලන්නේ නැහැ කියලා සලකන්න පුළුවන්. පරිපූර්ණ ඇමීටරයක් නම් ප්‍රතිරෝධය බිඳුව. ඒ දෙක මතක තියාගන්න ඕනේ. පරිපූර්ණ වෝල්ට් මීටරයක් නම් ප්‍රතිරෝධය අනන්තයයි. පරිපූර්ණ ඇමීටරයක් නම් ප්‍රතිරෝධය බිඳුවයි. හරිද? දැන් අපිට ප්‍රස්තාර ටිකක් දීලා තියෙනවා. මෙන්න මේ E වෙනස් වීමත් එක ප්‍රස්තාරය තමයි අපිට අහන්නේ. හරි. දීලා තියෙන විදිහට නම් මේ මෙන්න මෙතන දීලා තියෙන්නේ මේ නිකන් ඩයෝඩ් කියලා දීලා තියෙන්නේ. ඒ වුණාට නිකන් මේ ඩයෝඩ් සංකේතය බලපුවම අපිට තේරෙනවා මේ ඩයෝඩ් එක මොන ඩයෝඩ් එකක්ද? සෙනර් ඩයෝඩ් එකක් විදිහට වැඩ කරන. මේ සංකේතය සෙනර් ඩයෝඩ් එක සාමාන්‍ය නිකන් ඩයෝඩ් එක සංකේතය මේක. එතකොට මේක අනිත් මේ සංකේතේ පාවිච්චි කරන සාමාන්‍ය සෙනර් ඩයෝඩ් එකකට. ඒකට සෙනර් මේ සාමාන්‍ය ඩයෝඩ් එකක් අපි මේකේ ප්‍රයෝජනයට ගන්න ඉදිරි නැඹුරු අවස්ථාවේ. සෙනර් ඩයෝඩ් එකක් අපි ගොඩක් වෙලාවට විභවය සීමා කරලා තියන්න පුළුවන් විදිහට පසු නැඹුරු අවස්ථාවේ තමයි අපි ඒක ප්‍රයෝජනයට ගන්න. හරි. ඉදිරි නැඹුරු අවස්ථාවේ ගන්න පුළුවන්. හැබැයි අපි ඒකේ අර අපිට වැඩක් කර ගන්න ඕනකට අපි පසු නැඹුරු අවස්ථාවේ තමයි ප්‍රයෝජනයට ගන්නේ විභවය සීමා කරන්න එලිමන්ට් එකක් කරා විභවය සීමා කරන්න. දැන් උදාහරණයක් විදිහට දැන් මේ ප්‍රස්තාරයට අනුව අපි දීලා තියෙන ප්‍රස්තාරෙත් මම අද ගන්නම්කෝ. දීලා තියෙන ප්‍රස්තාරේ මෙහෙම එකක් නේ. මෙන්න මෙහෙම එකක් දීලා තියෙන්නේ 3ක් වෝල්ට්. හරි. ධාරාවත් එක්ක 0.7ක් වෝල්ට්. දැන් මේකේ මේක දැන් පසු නැඹුරු අවස්ථාවේ දැන් ධාරාවක් මෙහෙන් ගලාගෙන ඇවිල්ලා මෙහාට මේ හරහා ධාරාව ගමන් කර ගන්නවා. හරි. මෙන්න මේ පසු නැඹුරු වෝල්ටේජ් එක දීලා තියෙන කීයක් වෝල්ට් කියලා? වෝල්ට් 3ක් කියලා. එහෙනම් මෙන්න මේක හරහා බිඳුවේ ඉඳන් වෝල්ට් 3 දක්වා වැඩි වීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මෙතනයි අග්‍රතර විභවාන්තරය. හරි. මෙතනයි අග්‍රතර විභවාන්තරය. මම ඒක V0 කියලා ගන්නවා. හරි. මේ විභවාන්තරය මෙතනයි විභවාන්තරය සමානයි. මෙන්න මේ අග්‍ර දෙකේ විභවාන්තරයනේ V0 නේ. මෙන්න මේ V0 හැකියාවක් තියෙනවා බිඳුවේ ඉඳන් 3 දක්වා වැඩි වෙන. හේතුව මේ බිඳුවේ ඉඳන් 3 දක්වා පසු නැඹුරු අවස්ථාව වැඩ කරනවා. මොකද ධාරාවක් කියන්නේ මේ ධනාග්‍රේ මෙහි. ධාරාවක් කියන්නේ මෙහි නම් ධනාග්‍රේ මෙහි. බිඳුවේ ඉඳන් 3 දක්වා අපි දන්න සාමාන්‍ය ඩයෝඩ් එක නම් මේක ධන. මේකට ධන සම්බන්ධ වෙනවා මේකට ඍණ. මේකට ධන සම්බන්ධ වෙනවා මේකට ඍණ. දැන් මේක නම් ධන සම්බන්ධ වෙලා තියෙනවා මේක ඍණ. එහෙනම් මේක පසු නැඹුරු අවස්ථාවේ තමයි වැඩ කරන්නේ. හැබැයි මේ කෝෂේ මේක ධනාග්‍රේ. එහෙනම් මොකද වෙන්නේ? මේක පසු නැඹුරු අවස්ථාවේ දැන් මෙන්න මේ V0 හැකියාවක් තියෙනවා බිඳුවේ ඉඳන් 3 දක්වා වැඩි වෙන. හේතුව මෙයාගේ පසු නැඹුරු වෝල්ටේජ් එක 3ක් වෝල්ට්. එයා දෙන්නේ 3ක් වෝල්ට් වගේ වෙනකම් වැඩි වෙන්න විතරයි. ඊට පස්සේ වැඩි වෙද්දී ඊට පස්සේ මේක අතර මේ V0 වලගේ වැඩි වෙන්න දෙන්නේ නැහැ. හේතුව මෙයාගේ පසු නැඹුරු වෝල්ටේජ් එක 3ක් වෝල්ට්. එයා එතනින් හිර කරලා තියාගන්නවා. ඊට පස්සේ වෝල්ටේජ් වැඩි මේ එලිමන්ට් වල විභවය වැඩි වෙන්න පුළුවන්. හැබැයි
මෙතන විභවය වැඩි වෙන්න දෙන්නේ නැහැ. හරි. ඒක තමයි අපි මෙතන මූලිකවම දැනගන්න ඕන දේවල් ටික. හරි. දැන් අපි යමු දීලා තියෙන ප්‍රස්තාර වලට. අපෙන් අහන්නේ මෙන්න මේ විභවය වැඩි වීම. මෙන්න මෙතනත් විභවය වැඩි වීම තමයි අපෙන් අහන්නේ. එහෙනම් මම සම්පූර්ණ මේ පරිපතේ විභව ප්‍රකාශනයක් ගන්නම්. මෙතන කෝෂයට විභවය සපයන්නේ මෙන්න මේ කෝෂය මගින්. සෝරි පරිපතේ විභවය සපයන්නේ මෙන්න මේ කෝෂය මගින් නම් සම්පූර්ණ විභවය E වෙන්න ඕනේ. E සමාන වෙන්න ඕනේ. මෙන්න මෙතන විභව වැස්මක් තියෙනවා. හරි. මෙන්න මෙතන විභව වැස්මක් තියෙනවා. ඒක වෙන්න උණු පරිම 0.7. හරි. 0.7 වෙනකන් කරන්ට් එකක් ගලන්නේ නෑ. 0.7 වෙනකන් මේකට යන්න දෙන්නේ නෑ. ඊට පස්සේ මෙන්න මෙතන 0.7ක් දුන්නාට පස්සේ ඊට පස්සේ කරන්ට් එක යන්න දෙනවා. හරි. දීලා තියෙන 0.7යි නේ. 0.7ක් වගේ යනකන් යන්න දෙන්නේ නෑ කරන්ට් එක. 0.7ට වැඩි වුණාම මේක හරහා වෝල්ටේජ් එක යන්න දෙනවා. මේක හරහා කරන්ට් එකක් ගියොත් තමයි පරිපතේ විභව ගණනය කරන්නත් පුළුවන් වෙන්නේ. අපි දන්නවනේ. විභව බැස්මක් තියෙන කරන්ට් එකක් ගියොත් එහෙනම් 0.7ක් වෝල්ටේජ් එකක් දුන්නාට පස්සේ තමයි මේක හරහා කරන්ට් එකක් යන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මේක 0.7යි. මේකේ වෝල්ටේජ් එක කීයක් කියලා දීලා තින්නේ. ඒකේ වෝල්ටේජ් එක පසුනපුරු වෝල්ටේජ් එක 3ක් වෝල්ට්. හරි. ධන 3ක් වෝල්ට්. මම V කියන සංකේතය මම කරනවා මේක අර V කියන්නේ අගයක් නෙවෙයිනේ සංකේතයක්නේ. 3ක් වෝල්ට්. ඒකට එකතු වෙන්න ඕනේ මෙන්න මේ V කියන්නේ. හරි. මෙන්න මේ සම්බන්ධය ගන්න පුළුවන්. අපෙන් අහන්නේ E වැඩි කරගෙන යද්දි. මෙන්න මේ E වලගේ වැඩි කරන් යද්දි එන ප්‍රස්ථාරය මේ B වලට අදාළ ප්‍රස්ථාරය. හරි. මට එහෙනම් V ට ගන්න පුළුවන් සමීකරණයක් V සමානයි E ඍණ 3.7යි කියලා. හරිනේ. 3.7යි 3.7යි. ඊදන් 3.7 මෙහාට ගිහුවම ඍණ 3.7ක් කියලා ගන්න පුළුවන්. එහෙනම් V ට ගන්න පුළුවන් E ඍණ 3.7ක් කියලා. හරි. මේ මොන අවස්ථාවේද? මෙන්න මේක එක අවස්ථාවක සමීකරණයක් විතරයි. ඒ මොන අවස්ථාවේද? ඒ අවස්ථාව තමා මෙන්න මේ අතර වෝල්ටේජ් එක 3ක් වෙන්නත් ඕනේ. මෙන්න මේ අතර වෝල්ටේජ් එක 0.7ක් වෙන්නත් ඕනේ. එහෙනම් E වලගේ ඔය අතර වැඩි කරගෙන යනවා. හිතන්නකෝ දැන් මෙතන 3ක් නම් මෙතන 0.7ක් නම් 3.7ක් මේ අතරට දුන්නොත් එතනින් පස්සේ තමයි මේක හරහා කරන්ට් එකක් ගලන්න පුළුවන්. එහෙනම් 3.7ක් මේකටයි මෙතනටයි 3.7ක් දීලා ඉතුරු චූටි විභවයක් තිබ්බත් මේක හරහා ධාරාවක් ගලනවා. හරි. එහෙනම් මෙයා E වලගේ 3.4 වඩා වැඩි අවස්ථාවක විතරයි මේ සමීකරණය වළංගු වෙන්නේ. මේකත් නෑනේ. V වලට යම් කිසි අගයක් එන්නේ E වලගේ 3.4 වඩා වැඩි වුණොත්. එහෙනම් මෙන්න මේවට දෙන 3.7 තියාගෙන එතනින් පස්සේ තමයි ප්‍රස්ථාරය මෙන්න මේ සමීකරණය එන්නේ. එහෙනම් E ඍණ 3.7ක ප්‍රස්ථාරයක් එන්නේ කීයද ප්‍රස්ථාරයක් අපිට බලද්දි 3.4 දාලා මෙන්න මේ වගේ සමීකරණයක් තියෙන ප්‍රස්ථාර අපිට ගන්න පුළුවන්. ප්‍රස්ථාර 2 3 වගේ ප්‍රස්ථාර දෙක විතරයි ගන්න පුළුවන්. හරි. එහෙනම් අනිත් ප්‍රස්ථාර ටික ඔක්කොමයි වෙනවා. E වලගේ 3.4 වඩා වැඩි වේගන යද්දී මෙන්න මේ V වලට එන අගය V වලට එන අගය වැඩි වෙන්න ගන්නවා. එහෙනම් ඉහිම් ප්‍රස්ථාරයක් අපිට ගන්න පුළුවන් 2 3 වගේ ප්‍රස්ථාර දෙක විතරයි. හරි. දැන් මොකද වෙන්නේ? හරි. එහෙනම් අපි 2 3 ප්‍රස්ථාර ටික තියෙන අනිත්‍ය වයින් කරගන්න. මොකද මේ අනිත් හැම එකකම මොකද වෙන්නේ? සාමාන්‍ය 3.7 වගේ පරාස ඉක්මුවාට පස්සේ විභවය නියත වෙලා තියෙනවා. V වල විභවය නියත වෙන්න හේතුවක් නැහැනේ. E වැඩි වෙද්දි Vත් වැඩි වෙන්න ඕනේ. V වල මේ හිර කරගන්න පුළුවන් උපරිම පරාස 3.7යි. E වලින් 3.7ක් වෙලා එතනින් පස්සේ වැඩි වුණොත් අනිවාර්යෙන් V වැඩි වෙනවා. හරිද? එහෙනම් අපිට අනිත් ප්‍රස්ථාර නියත හින්දා අන්නේ නියත කොටස් ටික අයින් කරලා දාන්න පුළුවන් අපිට. එහෙනම් 2 3 ප්‍රස්ථාර වලින් මෙතනින් එහාට ගන්න හදාන්න යන්න පුළුවන්. හරි. දැන් අපි අනිත් කන්ඩිෂන් එකට යමු. මේක හරහා අඩුතම හෝ ධාරාවක් ගලන්නේ මේකට අඩුම 0.7ක් දුන්නාට පස්සේ නම් 0.7ක් වෙනකම් මේ පරිපතය හරහා ධාරාවක් ගලන්නේ නැහැ. පරිපතය හරහා ධාරාවක් ගලන්නේ කියන්නේ මෙන්න මේ කොටසට විතරක් දැම්මොත් V සමාන IR ඕම් නියමයේ දැම්මොත් මේ I බිඳුවක් වෙනවා. E වලගේ 0.7 නොඉක්මවන තාක් E වලගේ 0.7 නොඉක්මවන තාක් I වලගේ බිඳුවයි I වලගේ බිඳුවයි කියන්නේ විභවය බිඳුවයි. එහෙනම් 0.7ට යනකම් ධාරාවක් ගලන්නේ නැති ප්‍රස්ථාර විදිහට ගන්න පුළුවන් අපිට ප්‍රස්ථාරාංක 2 විතරයි ගන්න පුළුවන්. අනිත් හරි 2 3 දෙකම ගන්න පුළුවන්. හැබැයි මේකේ 0.7 දුන්නට පස්සේ එතනින් පස්සේ මේක හරහා බලන්න මේකට 3ක් දුන්නේ නැත්නම් මේ හරහා ධාරාවක් ගලන්නේ නැහැ. මෙන්න මේ ප්‍රස්ථාරය දීලා තියෙනවා. මේ ප්‍රස්ථාරය බලන්න. ප්‍රස්ථාරය 3ක් දුන්නේ නැත්නම් මේ 3ට වඩා අඩු වගේක් දුන්නොත් ඒ කියන්නේ බිඳුවත් ඍණ 3ත් අතර දැන් මෙතන අනිත් පැත්තට වෝල්ටේජ් එකකින් ඍණ 3ක් බිඳුවත් 3ත් අතර වෝල්ටේජ් එක පසනපුට වෝල්ටේජ් එකක් මේකට දුන්නේ නැත්නම් ඒ අවස්ථාවේ මේ මෙන්න මේක මේ I කියලා I නේ
නෑ මේ ප්‍රස්ථාරය වෙන්න ඕනේ vi නෙමෙයි. මෙතන වෙන්න ඕනේ අග්‍ර දෙක මාරු වෙන්න ඕන iv. රූපේ දීලා තියෙන්නේ vi කියලා ඒක iv වෙන්න ඕනේ. එහෙනම් මෙතන i වෙන්න ඕනේ මෙතන v වෙන්න ඕනේ. මොකද මේ අගයන් දීලා තියෙන 3ක් වෝල්ට් මෙතන 0.7ක් වෝල්ට් කියලා. එහෙනම් මේක v මේක i වෙන්න ඕනේ. බලන්න මේ මෙතෙන්ට පසු නැඹුරු වෝල්ටේජ් එක 3ක් නොදෙන තාක් එයා ධාරාවක් ගලන්න ඉඩ දෙන්නේ නැහැ. හරි. මෙයාට 3ක් එනකම් මෙයා හරහා ධාරාවක් ගලන්න. හැබැයි මෙයාට 0.7ක් දීලා එතනින් පස්සේ පරිපතය හරහා ධාරාවක් ගන්න ප්‍රශ්නේ නැහැ. මේක හරහා ගලුවාට මේක හරහා ගලන්න පුළුවන්. එහෙනම් පරිපතය හරහා ධාරාවක් ගලන්න. හරි. පරිපතය හරහා ධාරාවක් ගලනවා. එහෙනම් 0.7 සීමාවට යනකම් ධාරාවක් ගලන්න තියෙනවා. එතනින් පස්සේ ධාරාවක් ගලනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් උත්තරය අංක කීයද? පිළිතුරු අංක 2 තමා ගන්න වෙන්නේ. මොකද 0.4 යනකම් ධාරාවක් ගලන්නේ නැහැ. 0.4 ගියාට පස්සේ මෙන්න මෙතන වෝල්ටේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අදාළව අපි කිව්වොත් 0.4 ඊට යන්න කලින් අපි සමීකරණයක් ගන්නමු. E කියලා එකක් තියෙනවා. 0.7 වෝල්ටේජ් එක අනිවාර්යෙන් දෙන්න ඕන පරිපතේ. ඒ අවස්ථාවට 0.7ක් දෙන්න ඕනේ. ඊට පස්සේ V නෝඩ් දන V කියන මේක V කියන්නේ V කියන එකෙන් ගන්න පුළුවන්. V සමාන ඒ අවස්ථාවේ E ඍණ 0.7 ධන V නෝට්. හරි. කොහොම ගියත් තමයි E ඍණ 0.7 ධන V නෝට්. එහෙනම් මේ අගේ පරාසයක් තියෙනකන් ඒ අගේ පරාස මේ දශම මෙතෙන්ට 3ක් නොදුන්නට 0.7 ඉඳන් ඊට පස්සේ 3.7 0.7 ඉඳන් 0.7 ඉඳන් මේ දෙක එකතු වුණාට පස්සේ 3.7 නේ 3.7 පරාසයට යනකම් ඒ හරහා ධාරාවක් ගන්න. එහෙනම් 0.7 යනකම් ගලන්නේ නේ. 0.7 ඉඳන් 3.7 යනකම් ප්‍රශ්නයක් නෑ ධාරාවක් ගලනවා. හැබැයි 3.7න් පස්සේ මෙන්න මේ සමීකරණයට අනුව ධාරාවක් ගලනවා. හරි. අපිට එහෙනම් ප්‍රස්ථාර දීලා තියෙන ප්‍රස්ථාරයෙන් අපිට ගන්න වෙන්නේ ප්‍රස්ථාරාංක 2 කියන එක තමයි ගන්න වෙන්නේ. හරි හදාගන්න. හරි. දැන් මේකේ දැන් ඔය ඔහොම කරද්දි ප්‍රශ්නයක් එනවා. දැන් අපිට මේකේ ප්‍රස්ථාරය දැන් බලන්න මේ ප්‍රස්ථාරේ දැන් අපිට මෙහෙම හිතලා ගන්න පුළුවන්. ඇත්තට මේකේ තියෙන උත්තරත් එක්ක අපිට ගන්න පුළුවන් එකම උත්තරෙත් මේක තමයි. හරි. මෙච්චර දැන් මේ මට්ටමට හිතලා ගන්න පුළුවන් උත්තරෙත් මේක. හැබැයි මීට වඩා දැන් මේ අනුක්‍රමණේ ළමයෙකුට ප්‍රශ්නයක් වුණා. දැන් බලන්න මේකේ බැවුම අඩුයි මේකේ බැවුම වැඩි. ඒ ප්‍රශ්නෙට එච්චර දුරක් හිතුවොත් ළමයෙකුට මේක ඇත්තටම වෙන්නේ මෙහෙම. දැන් බලන්න දැන් ප්‍රස්ථාරේ මෙන්න මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක ප්‍රශ්නයක් නෑනේ. දැන් මෙතනට 3 වෝල්ට් එක වේජ් එක හම්බුනාට පස්සේ මේක වැඩි වෙන්නේ නෑ. මේ අතර වෝල්ටේජ් එක වැඩි වෙන්නේ නෑ. එතනින් පස්සේ ප්‍රස්ථාරය අවුලක් නෑ. මෙතන 3ක් වුණාට පස්සේ මෙතන 0.7ක් වුණාට පස්සේ එතනින් පස්සේ මේකත් එක්ක මේක වැඩි වෙනවා. මේ ප්‍රස්ථාරය අවුලක් නෑ. හැබැයි මෙන්න මෙතන V0 කියන එක මෙතනින් එන ධාරාවත් එක්ක වෙනස් වෙනවා. V0 කියන එක නියතයක් නෙවෙයි. දැන් අපි දන්නවා මේ අන්තක්ඛණ්ඩය මේ y සමානයි. එතන mx ඍණ c නෙමෙයි. ඍණ c ප්‍රස්ථාරය. ඒතර මේ අන්තක්ඛණ්ඩය වෙනස් වෙනවා. ඒතර අන්තක්ඛණ්ඩයේ සම්බන්ධයක් තියෙනවා ඊත් එක්ක. එහෙනම් මේක ප්‍රස්ථාරය එතන ප්‍රස්ථාරය නෙවෙයි. අනුක්‍රමණයක් ගන්න ඕන නම් ළමයෙකුට දැන් මේ මේක හරි මේ කොටස හරි ළමයට අනුක්‍රමණයක් ගන්න ඕන නම් ඒකට සම්බන්ධයෙන් ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් බලන්න මෙන්න මෙතනත් ප්‍රතිරෝධයක් මෙතනත් ප්‍රතිරෝධයක්. හරි. මෙන්න මේක තුන නොඉක්මවන තාක් දැන් මේක ප්‍රශ්නයක් නෑ. මේක හරි මේ කොටස හරි. දැන් මේ අනුක්‍රමණය තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ කොටසේ වෝල්ටේජ් එක තුන නොඉක්මවන තාක් මෙන්න මේ මෙහෙන් එන ධාරාව මෙන්න මේ හරහා තමයි කරන්නේ. මෙහෙන් එන ධාරාව ඒකට තුන නොඉක්මවන තාක් අපිට මෙන්න මේ කොටසෙන් වැඩක් නෑ. හරි. මෙන්න මේ සෙනඩයිඩ් එකෙන් මෙන්න මේ සෙනඩයිඩ් එකෙන් වැඩක් නෑ නේද? අපිට දාන්න පුළුවන් සම්පූර්ණ ඕම් නියමය මොන කොටසටද? මෙන්න මේ ප්‍රතිරෝධ දෙකටයි මෙන්න මේ ඩයෝඩ් එකටයි. එහෙනම් අපිට දාන්න පුළුවන් E සමානයි 0.7 එනවා කොහොමද 0.7 වෝල්ටේජ් එක මෙතන දෙන්න ඕන අඩු ධාරාවක් ගලන්න. නැහ ඊට පස්සේ දාන්න පුළුවන් අපිට IR කියලා. එතකොට IR R මොන ගතයිද? ශ්‍රේණිගතයි. එහෙනම් දෙකක් R I කියලා අපිට දාන්න පුළුවන්. හරි. මේ කියන්නේ මොකක්ද? දෙකක් අපිට මෙන්න මේකට නැවත ඕම් නියම දාමු V සමාන IR දාපුවාම අපිට අවශ්‍ය එකට ඒකේ වෝල්ට් V කියන්නේ IR නේ. එහෙනම් මෙතන දෙකක් R I. එහෙනම් මොකද්ද වෙන්නේ? E සමානයි 0.7 ධන මෙතන කොච්චරද? දෙකක් V කියලා එනවා. අපිට V ගන්න පුළුවන්. V උක්ත කරගත්තොත් E ඍණ 0.7 බෙදන්න ඕනේ කියන්නේ. දෙකෙන් V සමානයි E බෙදීම 2 ඍණ 0.7 බෙදීම 2යි. එහෙනම් මෙන්න මේ කොටසට අදාළ ප්‍රස්ථාරය මෙන්න මේක. හරි. අපි දන්නා 0.7 යනකම් ධාරාවක් ගලන්නේ. ඊට පස්සේ කොටසට අදාළ ප්‍රස්ථාරي V සමානයි E ඍණ 3.7යි. ඒ අන්තිම කොටසට අදාළ ප්‍රස්ථාරය මේ කොටස දන්නවා. එහෙනම් මේක මෙන්න මේ 2 කියන කොටසට අදාළ ප්‍රස්ථාරය මෙන්න මේක 3 කියන කොටසට අදාළ සමීකරණය. එහෙනම් අපි දන්නවා මේකේ අනුක්‍රමණය අඩුයි මේකේ අනුක්‍රමණය වැඩි. මේකේ අනුක්‍රමණය දෙකෙන් එකයි
මේකේ අනුක්‍රමණ එකයි. එහෙනම් ඒ අපිට එච්චර දුරක් ළමයකට හිතුවොත් ඒත් ගන්න පුළුවන් උත්තරේ මෙන්න මේ පිළිතුරු අංක 2 දෙයක් තියෙනවා හදාගන්න. හරි අපි යමු 42 වෙනි ගානට. හරි 42 වෙනි ගාන කියන්නේ මොකද්ද? A හා B වස්තු දෙක ස්කන්ධ පිළිවෙලින් MA MB වේ. වස්තු දෙකටම Q ආරෝපණ වේගයෙන් ලබා දී ඇත. A අචලව පවතින පරිදි A වටා B වස්තුව අරයාරු වෘත්තාකාර පතයක ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වේ. A B වස්තුවේ කෝණික ප්‍රවේගය තමයි අහලා තියෙන්නේ. හරි. මේකේ දැන් මොකක්ද දාන්න වෙන්නේ? මෙතන ස්කන්ධ දෙකක් තවත් තියෙනවා. ස්කන්ධ අතර ආකර්ෂණ බලයක් තියෙනවා නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය එනවා. වස්තු දෙකටම Q බැගින් ආරෝපණ ලබා දීලා තියෙනවා නම් අපි දන්නවා අපි ඉස්සෙල්ලා ගමුකෝ. ඉස්සෙල්ලාම තියෙනවා මෙතන A කියන එක, ඒකේ ස්කන්ධය MA, B කියන එක MB. මෙන්න මේ A අචලව තිබිලා මෙන්න මේක වටේ වෘත්තාකාර පතයක් ගමන් කරනවා. අපි එක ගමු මේකේ කෝණික ප්‍රවේගය ඔමෙගා කියලා. දැන් මේ දෙකටම Q එකකින් ආරෝපණ මේකටත් Q මේකටත් Q අපි දන්නවා සමාන ආරෝපණ නම් දීලා තියෙන්නේ නැති වෙන්නේ මොන බලයක්ද? විකර්ෂණ බලයක්. විකර්ෂණ බලයක් ඇති වෙන්නේ ඒක මම ගන්නම් E කියලා. ඊට අමතරව ස්කන්ධ අතර ඇති වෙන්නේ ආකර්ෂණ බලයක්. ඒක මම ගන්නම් මේක මේක මම ගන්නම් F1 කියලා. මේක මම ගන්නම් F2 කියලා ආකර්ෂණ බලය. ඊට අමතරව මේක වෘත්තාකාර පතයක ගමන් කරන. එතකොට අපි දන්නවා මේ දෙක ආකර්ෂණ බලය මැඩපවත්තන්න අදාළ විකර්ෂණ බලය ගොඩනගා ගැනීම කියන්නේ තාදෙර කේන්ද්‍ර අபிසාරි බලයක් ගොඩනගෙනවා මෙන්න මේ වෘත්තාකාර පතයක ගමන් කරද්දී එහෙනම් ඒක ආකර්ෂණ බලයට සමාන අනිත් පැත්තට තියෙන කේන්ද්‍ර අපසාරි බලයක් මම ගන්නම් ඒක F3 කියලා. F1 කියන්නේ මොකක්ද? F1 කියන්නේ ආරෝපණයේ හින්දා ඇතිවන ප්‍රතිවිරුද්ධ බලයක්. එහෙනම් මම ගන්නම් Q1 Q2 කියන්නේ Q වර්ග බෙදීම 4ක් 5 Epsilon. අර R කියනවා එහෙනම් අතර දුර R වර්ගය. මම F2 ට ගන්නම් සම්බන්ධ F2 කියන්නේ ආකර්ෂණයේ හින්දා ඇතිවෙන බලයක්. ගුරුත්වාකර්ෂණ බලයක් G MA MB බෙදීම R වර්ගය. ඊට පස්සේ මට තවත් ගන්න පුළුවන් මේ කේන්ද්‍ර අපසාරී බලය F3 කියන එක සමාන MB වර්ග බෙදීම R. මොකද මේක තමයි වෘත්තාකාර පතයක ගමන් කරන්නේ. එහෙනම් MB B වර්ග බෙදීම R. මේක තව චුට්ටක් ඕනනම් සුළු කරගන්න පුළුවන් මේ ඔමෙගා වර්ග R වර්ග. එහෙනම් ඔමෙගා වර්ග R වර්ග මට ගන්න පුළුවන් MB ඔමෙගා වර්ග R වර්ග කියලා R කියන එක ඉතිරි. හරි. දැන් F සමාන MA දාන්න සම්පූර්ණ පද්ධතිය බල සලකලා අන්දානා පද්ධතියටම F සමානයි MA. එහෙනම් සංප්‍රයුක්ත බලයේ බිඳුවයි එකිනෙක දෙසට ආකර්ෂණයක් නැහැ. සංප්‍රයුක්තය මේ බල සමානයි. බලන්න එළියට බල දෙකයි F1 F3. F1 F3 බල දෙකම එළියට මම ඒක දාගන්න ඍණ කියලා. හරි එළියට බල ඍණ කියලා දාගන්න. එතකොට බල දාන්න එහෙනම් G MA MB බෙදීම R වර්ගයෙන් අඩු වෙන්න ඕනේ. මෙන්න මේ දෙකේම එකතුව. Q වර්ග බෙදීම 5 Epsilon R වර්ග එකතු වෙන්න ඕනේ. MB ඔමෙගා වර්ග R කියන එක. හරි සමානයි බිඳුවට. හරි දැන් අපෙන් අහන්නේ මෙන්න මේකේ ඔමෙගාට ප්‍රකාශනයක් B වස්තුවේ කෝණික ප්‍රවේගය අහන්නේ නම් ඔමෙගාට ප්‍රකාශනයක් අහන්නේ. මම සම්පූර්ණයෙන් මෙහාට දාගත්තොත් G MA MB බෙදීම R වර්ගයෙන් අඩු මේක ඍණ එක මෙහා පැත්ත මේක මෙහෙ තියන්න මේක විතරක් එහා පැත්තට රංගිය හැකි මේක ඍණ එහා පැත්තට තියලා ධන වෙනවා ඍණ Q බෙදීම 4ක් 5 Epsilon R වර්ග මෙහෙම එනවා MB ඔමෙගා වර්ග R කියන එක දැන් මොකද කරන්න පුළුවන් ඔමෙගා වර්ග විතරක් තියාගෙන සම්පූර්ණ එක බෙදන්න ඕන R වලින් බලන්න මේකට R වර්ගේ හරිය පොදෙද්දි මේකෙත් R වර්ගය හරිය පොදෙද්දි මට ගන්න පුළුවන් දෙකෙන්ම R වර්ගය කියන එක මේකෙන් එළියට තත් මේකත් R වලින් බෙදුවම R ඝණය MB කියන එකත් ගන්න පුළුවන් මොකද දෙකෙන්ම බෙදෙන හින්දා අනිත් එක එනවා G MA MB ඍණ Q බෙදීම 4ක් 5 Epsilon n එක ඔමෙගා වර්ගය එහෙනම් ඕකේ භාග වෙනි බලය කියන එක තමයි උත්තරේ විදිහට ගන්න වෙන ඔමෙගාට
දීලා තියෙන උත්තර බලන්න. දීලා තියෙන උත්තර වලින් මේ ගුරුත්වාකර්ෂණයට අදාළ කොටස අඩුවීමක් තියෙන්නේ. එතන මොකද්ද ගන්න පුළුවන් උත්තරේ? ඉනි බලය අපිට ගන්න පුළුවන්. උත්තරේ අංක 5 විදිහට ගන්න පුළුවන් හදාගන්න. හරි 43 වෙනි ගානට යමු. ප්ලැටිනම් කම්බයක් සෙල්සියස් 30 දී 56ක ප්‍රතිරෝධයක්ද සෙල්සියස් 100 දී 70ක ප්‍රතිරෝධයක්ද පෙන්වයි. මෙම කම්බියේ දියවන අයිස් මත තබා 50ක් වෝල්ට් විභාන්තරයක් කුඩා කාලයක ලබා දුන් ගන්න ධාරාව. හරි. මේකේ අපි දන්නවා මේ මොකක්ද උෂ්ණත්වයේ ප්‍රතිරෝධ සංගුණකයත් එක්ක තියෙන ගාණක් මේක. අපි සාමාන්‍යයෙන් ප්‍රතිරෝධය ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය තත්ත්වයටදී සෙල්සියස් අංශක බිඳුව ඉදිරි ප්‍රතිරෝධය තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට බිඳුවට වඩා උෂ්ණත්වය අඩු කරද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා. සෙල්සියස් බිඳුවට වඩා උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරි. එහෙනම් මම ගන්නම් බිඳුවේදී ප්‍රතිරෝධය R කියලා. හරි. R එක ධන alpha theta සමානයි R nu. හරි. R naught. එහෙනම් පළවෙනි අවස්ථාව කියන සෙල්සියස් 30 දී කියනවා. එහෙනම් මොකද වෙන්නේ? බිඳුවට වඩා උෂ්ණත්වය 30ක් වැඩි. ප්‍රතිරෝධ සංගුණක ඇල්ෆා ධන 1. අපි දන්නේ ප්‍රතිරෝධය R naught කියලා ගමු. හැබැයි 30 දී බිඳුවේ ප්‍රතිරෝධය R naught 30 දී ප්‍රතිරෝධය 56ක් කියලා දීලා තියෙනවා. හරි. දෙවෙනි අවස්ථාවේ දීලා තියෙනවා සෙල්සියස් 100 දී 70ක් කියලා. 100 දී 70ක් වෙනවා අපි දන්නේ R naught කියන්නේ කීයද කියලා එක දන ඇල්ෆා වතාවක් 100 කියන්නේ 100ක් කියන්නේ උෂ්ණත්වය 100ක් වැඩි බිඳුවට වඩා. හරි. එහෙනම් අපි දැන් මොකද්ද හොයාගන්න ඕනේ මේකෙන් ඉස්සෙල්ලාම R naught කියන එක හොයාගන්න ඕනේ. කොහොමද හොයාගන්නේ R naught? හරි. දැන් බලන්න අපිට ඇල්ෆා කියන එක නයින් කරන්න ඕනේ. මම මේකේ මොකද්ද කරන්න පුළුවන්? මේකේ මම මේකෙන් සමීකරණයක් ලියනවා මෙන්න මෙහෙම. හරි. ඇල්ෆා කියන එක තනි කර ගන්නවා. 56 බෙදීම R naught ඍණ 1. හරි. බෙදීම යට 30. ඒතකොට ඒක සමානයි ඇල්ෆා කියන එකට. මේකෙත් මම ඇල්ෆා තනි කර ගන්නවා. 70 බෙදීම R naught ඍණ 1. වරක් එකයට 100යි. ඒතකොට ඒක තමයි. එහෙනම් මේ දෙක එකිනෙකට මේ ඇල්ෆා කියන්නේ සමානයි. එහෙනම් 56 බෙදීම R naught ඍණ 1 එකයට 30 සමානයි 70 බෙදීම R naught ඍණ 1 එකයට 100යි කියලා ගන්න පුළුවන්. බිඳුවට බිඳුව කැපුවා. මම ගන්නවා මේක 4 ක්‍රමයකට ගුණ කරගමු ඕන නම්. මොකද වෙන්නේ? 10ක් වෙනවා 30ක් වෙනවා. 10 වරක් ඉන්නේ 560 බෙදීම R naught ඍණ 10යි සමානයි 3ෙන් ගුණ කරලා පස්සේ 4ක් 3 210 බෙදීම R naught ඍණ 3යි කියලා ගන්න පුළුවන්. හරි. මෙන්න අපි කියන්නේ අපි දැන් R naught උත්තර කරගමු මේකේ. ඍණ 10 ඍණ 3යි. එහා පැත්තට යන්න පුළුවන් ධන 7ක් විදිහට. 560 බෙදීම R naught ඍණ 210 බෙදීම R naught සමානයි 7යි. මම R naught ගන්නම් මේ පැත්තට. එහෙනම් මොකද වෙන්නේ? R naught එක පැත්තට ගත්තට පස්සේ එළියට ගන්නම් මේකේ 560න් අඩු වෙන්න ඕනේ 210ක් සමානයි 7යි කියන එක. මේකෙන් R naught ගන්න පුළුවන් 560න් 210ක් අඩු වුණාට පස්සේ කීයද? 350 බෙදීම 7යි කියලා ගන්න පුළුවන් R naught ලගේ 350 බෙදීම 7යි තවත් ඔන්න සුළු කරගමු. 35ට 5යි 50ක් ඕම් තමයි R naught සෙල්සියස් කීයද මේ? 0ක් සෙල්සියස් වලදී ප්‍රතිරෝධය. හරි ඒ ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය සෙල්සියස් එක බිඳුවේදී 50ක් ඕම් වෙනවා. ඊට පස්සේ අපිට ගන්න වෙන්නේ මේක යහන්නේ 50ක් දියවෙන අයිස් මත තිබ්බහම ප්‍රශ්න තියෙනවා. සෙල්සියස් බිඳුව කියන්නේ දියවෙන අයිස්. ඒකේ ප්‍රතිරෝධය දැන් අපි හොයාගත්තා. දැන් මේකට දෙනවලු 50ක් වෝල්ට් විභාන්තරය. හරි මේක හදාගන්න තියෙන හදාගන්න. හරි. දැන් දෙනවලු මේ 50ක් වෝල්ට් විභාන්තරයක්. එහෙනම් දැන් මේ ගානේ හදන්න දෙයක් නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? දාන්න තියෙන්නේ P සමානයි IR. දෙන්නේ 50ක් වෝල්ට්. ගමන් කරන ධාරාව අපි දන්නේ නැහැ. R ඕම් 50යි. I කියන්නේ 1ක් ඇම්පියර් විදිහට ගන්න පුළුවන්. උත්තරේ අංක 4. හරි හදාගන්න. හරි යමු ඊළඟ ගන්නට. රූපේ දැක්වෙන්නේ අරය සෙන්ටිමීටර් 7ක් වූ වෘත්තාකාර පුඩුවක එක් අර්ධයක B1 චුම්බක ක්ෂේත්‍රයද අනිත් අර්ධයේ B2 චුම්බක ක්ෂේත්‍රයද පවතී. පුඩුවේ ප්‍රතිරෝධය 0.1ක් ඕම් වේ. B1 චුම්බක ක්ෂේත්‍රය 0.5ක් කියලා දීලා තියෙනවා. ඊට අමතරව ශීඝ්‍රතාවයෙන්ද B2 චුම්බක ක්ෂේත්‍රය තප්පරයට
ටෙස්ලා 0.3ක ශීඝ්‍රතාවයෙන්ද අඩුවේ පුඩුවේ ගලන ධාරාව වන්නේ. අපිට පුඩුවක් දීලා තියෙන ඉස්සෙල්ලා ඉඳගමු. පුඩුවක් දීලා තියෙනවා. හරි. ඒ පුඩුවේ හරි අර්ධයකින් ක්ෂේත්‍ර වෙනස් වෙනවා. හරි. මේක දශම මේක B1 B2 කියලා දීලා තියෙන B1 B2 මේක කතිර මේක ඩොට්. හරි. B1 එක ශීඝ්‍රතාවයෙන් දෙකම අඩු වෙන ශීඝ්‍රතාවය තියෙනවා. නම් මේක අඩු වෙනවා මේකත් අඩු වෙනවා. මේකේ අඩු වෙන ශීඝ්‍රතාව දශම දීලා තියෙන්නේ 5ක් කියලා. මේක අඩු වෙන ශීඝ්‍රතාව දශම 3ක් කියලා තමයි දීලා තියෙන්නේ. හරි. මේකේ ඩොට් අඩු වෙනවා අරගේ විතර අඩු වෙනවා. අහන්නේ පොඩුවේ ගලන ධාරාවනේ. හරි. මොකක්ද දාන සූත්‍රය? දැන් අපි දන්නවා මෙන්න මේකේ ඕනම පුඩුවක කියන්නේ වර්ගඵලයක් හරි කපාගෙන එක ගන්න පුළුවන් චුම්බක ශ්‍රාවය බෙදන්න ඕනේ කාලේ අදාළ කාලේ. එහෙම නැත්නම් චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය මොකේට සමාන වෙනවා? එලින්ම මේකට සමාන. එහෙමත් නැත්නම් අපිට ගන්න පුළුවන් මේ චුම්බක ශ්‍රාව ඝනත්වය ගුණ කරන්න ඕන මොකෙන්ද? වර්ගඵලයෙන්. චුම්බක ශ්‍රාව ඝනත්වය වර්ගඵලයෙන් ගුණ කරපුවම චුම්බක ශ්‍රාව වෙනවා. බෙදීම ඩෙල්ටා D කාලෙකින් එහෙනම් මොකද්ද? B.A හෝ එහෙම නැත්නම් තවත් විදිහට ගන්න පුළුවන් B A dot කියන එක. හරි. මේකේ ලකුණ ඍණ වෙනවා. හේතුව මොකක්ද? ලකුණ ඍණ වෙන්නේ මේ ඇතුලේ චුම්බක ක්ෂේත්‍රය අඩු වෙනවා නම් උඩුවේ ධාරාවක් ප්‍රේරණය වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයකට වැඩි කරන්න අදාළව. හරි. දැන් මේකේ කියනවා කතර අඩු වෙනවා. කතර කියන්නේ මොන පැත්තටද තියෙන්නේ? අපි කස්කුරුප්පුනි මේ දාන්නේ කතර කියන්නේ ඇතුළට තියෙන. හරි. ඇතුළට තියෙන චුම්බක ක්ෂේත්‍රය. එතකොට මේක අඩු වෙනවා නම් මේක වැඩි කරගන්න ධාරාවක් ප්‍රේරණය කරගන්න මොන පැත්තද? කතර තියෙන ඇතුළට කතර ප්‍රමාණය අඩු වෙන කතර ප්‍රමාණය වැඩි කරගන්න ධාරාවක් ප්‍රේරණය වෙන්නේ අනිවාර්යයෙන් මෙන්න මේ පැත්තට. ඒකයි මෙතන මේ ලකුණු වෙන වෙන්නේ. එහෙනම් මේ පැත්තට තමයි මේකේ ධාරාවක් ප්‍රේරණය වෙන්නේ. I1 ධාරාව. හරි. ඊට පස්සේ මේකේ ඩොට් අඩු වෙනවා. ඩොට් අඩු වෙනවා නම් එයා ඩොට් වැඩි කරගන්න ධාරාවක් ප්‍රේරණය කරගන්නවා. එහෙනම් කියන්නේ පැත්තට මෙන්න මේ පැත්තට තමයි ධාරාවක් ප්‍රේරණය I1 I2 කියලා. හරි. ධාරාවක් ප්‍රේරණය වුණාට මේකේ ධාරාවක් ප්‍රේරණය වෙන්නේ මොකද්ද සපයන්නේ මේක මගේ? විභව අන්තරයක්. හරි. ධාරා ප්‍රේරණය වෙන්නේ විභවයක්. එහෙම නැත්නම් විභව අන්තරයක් තමයි මේක මගේ සපයන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මොකක්ද? පළවෙනි අර්ධයට අදාළව මේකේ වර්ගඵලයෙන් හරි අඩක්. හරි. අපි දන්නවා මෙන්න මේ පොඩුවේ වර්ගඵලය කොච්චරක්ද? අර ප්‍රමාණයෙන් හරි අඩක්. අපිට ගන්න පුළුවන් මේකේ වර්ගඵලය ගත්තාම 5r වර්ගය කියලා 5r වර්ගයේ බෙදීම දෙකයි. මෙන්න මේ a කියන එක. හරි. A වෙනස් වෙන්නේ නැහැ. B තමයි වෙනස් වෙන්නේ. B වෙනස් වීම ශීඝ්‍රතාව B. B dot තමයි මේ B1 කියලා දෙන්නේ B dot ලගේ. හරි. B1 B2 කියලා දීලා තියෙන්නේ B dot ලගේ. එහෙනම් මෙන්න මේකට අදාළව B dot ලගේ කීයද? 0.5යි. එන්න ඒකේ විභවය ඔන්න ඔය වගේ විභවයක්. ඒක මම ගන්න E1 කියලා. මෙන්න මේකට අදාළව. හරි. හඳ ගන්නම් කියනවා කෝෂයක්ම මේ පැත්තේ. ඔන්න ඔය වගේ කෝෂයක් තියෙන එකේ E1. එහෙනම් E2ටත් අපි ගමු. E2 සමානයි 5r වර්ගයේ බෙදීම 2 වතාවක් මේක 0.3යි. ඒක මේ පැත්තට දාලා කෝෂයක්. හරි. ඔය පැත්තට දාලා කෝෂයක් ඒකයි 2. හරි. එහෙනම් ඔන්න ඔය වගේ විද්‍යුත් ගාමක බල දෙකක් ප්‍රේරණය වෙනවා. විද්‍යුත් ගාමක බල දෙක දැන් සුළු කර ගන්න තියෙනවා. හරි. 5 කියන්නේ මෙතන අගයක් දීලා නැහැ. 5 බෙදීම 2 වතාවක්. r කියන්නේ මෙතන සෙන්ටිමීටර 7යි සෙන්ටිමීටර 7ක් කියන්නේ මීටර නම් 0.07ක් වර්ගය. මේ දෙකටම පොදුයි. මේක මේ පැත්තට මේක මේ පැත්තට. දැන් බලන්න මේකේ 0.3 නම් මේක වැඩි කියලා අපි හිතමු. 0.5 රින 0.3 කියලා ගන්න පුළුවන්. ඒ මොකද්ද? සඵල විද්‍යුත් ගාමක බලය. හරි මේක සුළු කරගමු. මේ උත්තරී විදිහට එන්නේ 1.5යි 4යි 10 රින 3ක් කියලා වෝල්ටේජ් එක. හරි. එහෙනම් 1.5යි 4යි 10 රින 3 සමානයි එන v සමාන ir දාන්න මේ i තමයි අපි දන්නේ නැති ඒක r කියන්නේ 0.1යි එහෙනම් 1.5යි 4යි 10 රින කීයක් වෙන්න ඕනද 10 රින දෙකක් විදිහට i වෙනවා i එන්නේ ඇම්පියර් වලින් අපිට ඇම්පියර් මිලි ඇම්පියර් කරන්න කීයෙන් ගුණ කරන්න පුළුවන් 10න් ගුණ කරන්න පුළුවන් එනවා 15.4ක් කියලා එනවා 15.4ක් මිලි ඇම්පියර් උත්තරේ අංක දෙක විදිහට ගන්න පුළුවන් උත්තරේ අංක දෙක MP 15.4 අද හරි යමු 45 වෙනි ගානට දෙහිලි තරංගායමේ ලැම්ඩා වෙන ලෝහ පෘෂ්ඨයකට තරංගායමේ ලැම්ඩා වෙන ආලෝකය
පතිත වේ. ප්‍රාග්නීත h ද ආලෝක ප්‍රවේගය c ද වේ. පහත ප්‍රකාශ සලකා බලන්න. හරි මේකේ තියෙනවා ඒ ප්‍රකාශයෙන් ලැම්ඩා නෝට්ට වඩා විශාල නම් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වේ. හරි අපි බලමු. මෙහෙමනේ. ලෝහයක් තියෙනවා මොකක් කරා පිළි මේ ලෝහ පෘෂ්ඨයක් කියලා. මේ ලෝහ පෘෂ්ඨය. හරි. මේකට ආලෝකයේ පතන වුණාම මෙන්න මේ ආලෝකයේ තියෙන ශක්තිය කොහොමද මයින්නේ? ශක්තිය සමානයි h mu කියලා. හරි. එහෙම නැත්නම් hf. mu කියන්නේ F ටම තමයි කියන්නේ මොකද්ද? අපි දන්නවා මේ කියන්නේ ප්ලාන්ක් නීතිය. ප්ලාන්ක් නීතිය කියන්නේ ශක්ති පැකට්ටුව. ශක්ති පැකට්ටුවගේ ශක්තිය ඒක ගුණ කරනවා සංඛ්‍යාතය කියන්නේ මෙන්න මේ ඒ එන ආලෝකයේ සංඛ්‍යාතය. හරි. සංඛ්‍යාතය වැඩි වෙන්න අනිත් පැත්තට මොකද වෙන්නේ? ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? වර්ණාවලියේ සංඛ්‍යාතය වැඩි නිල් දම් වගේ යන්න මොකද වෙන්නේ? ශක්තිය වැඩි වෙනවා. හරි. රතු තැඹිලි ඒ වගේ ශක්තිය අඩුයි. නිල් දම් වගේ මේවට යන්න මොකද වෙන්නේ? ශක්තිය වැඩි හේතුව මෙන්න මෙතන සංඛ්‍යාතය වැඩි වීමක් වෙනවා. හරි. දැන් මේකේ තියෙන්නේ පළවෙනි ප්‍රකාශය ලැම්ඩා විශාලයි ලැම්ඩා නෝට්. හරි. දැන් අපි ගමු ආලෝකයේ වේගයේ c සමානයි මම ගන්නවා f ලැම්ඩා කියලා. වැරද්දක් නැහැ. කියන්නේ සංඛ්‍යාතයේ වතාවක් ඒ තරංග ආයාමය. අර v සමාන f ලැම්ඩා කියන එක. v සමාන f ලැම්ඩා ආලෝකයේ තරංගයේ ආලෝකයේ ප්‍රවේගයේ c දැම්මා f ලැම්ඩා හැමම. හරි. දැන් මෙන්න මේකේ ලැම්ඩා මෙතන බලන්න ශක්තිය මැන ගන්න පුළුවන්. කිරණයක ශක්තිය මැන ගන්න පුළුවන් hf වලින්. හරි. මම මෙතන f වෙනකොට දා ගන්නවා f සමානයි c බෙදීම ලැම්ඩානේ. e සමානයි hc බෙදීම ලැම්ඩා කියලා දාගන්න. මොකද්ද මේ කාර්යශීලීත්වය කියන්නේ? හරි. මේකේ කාර්යශීලීත්වය ගැන නම් කියලා නෑ කොහෙවත්. දැනට කියලා නෑ. මෙහෙමයි. මෙන්න මේ වැටෙන ශක්තියෙන් මෙන්න මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අදාළ ශක්තිය. ඒකට කියනවා අපි කාර්යශීලීත්වය කියලා. අඩු කරාට පස්සේ ඉතුරු ශක්තිය මේක අඩු කරාට පස්සේ ඉතුරු ශක්තිය ඒක චාලක ශක්තියක් අත් කරගන්න. ඒ කියන්නේ මොකද්ද? ලැබෙනවා යම් කිසි ශක්තියක් ආලෝකයේ මගින් ඒකෙන් අඩු කරනවා ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අදාළ ශක්තිය. ඉතුරු ශක්තිය ඒ ඉලෙක්ට්‍රෝනේ චාලක ශක්තිය වැඩි කරගන්න දායක වෙනවා. හරිද? නැත්නම් ඉතුරු ශක්තිය ඉලෙක්ට්‍රෝනේ චාලක ශක්තිය වෙනවා. දැන් මොකද කියන්නේ? ලැම්ඩා මේකේ දැන් මේ කාර්යශීලීත්වයට අදාළව දේහලීය තරංගායමය කියන්නේ මේ දේහලීය තරංගායමය කියන්නේ කාර්යශීලීත්වය කියන්නේ ශක්තියක්නේ. මෙන්න මේ ශක්තියට අදාළ දැන් අපි දන්නවා මෙන්න මේ ශක්තියට අදාළ තරංග ආයාමයට තමයි දේහලීය තරංගායාමය කියලා කියන්නේ. බලන්න තරංග මෙන්න මේ සමීකරණයට අනුව තරංගායාමයේ වැඩි වෙන්න ශක්තිය මොකද වෙන්නේ? අඩුවීමක් වෙන්නේ. බලන්න මේ කියනවා ලැම්ඩා නෝට් තමයි තරංගායාමයේ දේහලීය. ඒකට වඩා යම්කිසි තරංගායාමයක් වැඩි නම් ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ ශක්තිය අඩු වෙනවා. කියන්නේ මෙන්න මේ ශක්තියට වඩා යම්කිසි ශක්තියක් අඩුයි. මේ ශක්තියට වඩා අඩු ශක්තියකින් ආලෝකය ලෝහය මත පතනය වෙනවා. මේ තමයි ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න අවශ්‍ය අවම ශක්තිය. මේක ඊට වඩා වැඩි වුණොත් මේකේ ඊට වඩා අඩු වෙනවා. මේ ශක්තිය මේ ලෝහ පෘෂ්ඨයට දුන්න නැත්නම් ඉලෙක්ට්‍රෝන ගැලවෙන්නේ නැහැ. ඊට වඩා අඩු ශක්තියක් දුන්නොත් ඉලෙක්ට්‍රෝන ගැලවෙන්නේ නැහැ. මේකේ තියෙන්නේ ලැම්ඩා කියන එක ලැම්ඩා නෝට් වඩා විශාල නම් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙන විදියක් නැහැ. ලැම්ඩා නෝට් වැඩි විදිහ මේක අඩු වෙනවා. මේ අඩු මේ ශක්තියක් දෙන්න ඕනේ. ඊට වඩා අඩු ශක්තියක් දුන්නොත් ඉලෙක්ට්‍රෝන ගැලවෙන්නේ නැහැ. එහෙනම් ඒ ප්‍රකාශයෙන් මොකද වෙන්නේ? ඒ ප්‍රකාශය වැරදි කියලා ගන්න වෙනවා. පතන කිරණයේ ශක්තිය hc බෙදීම ලැම්ඩාට වඩා වැඩි නම් හරි. හරි. එන්න මේක දැන් ගත්ත එක. මෙන්න මේ hc බෙදීම ලැම්ඩා නෝට් කියන්නේ මොකද්ද? කාර්යශීලීත්වයට වඩා වැඩි නම් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වේ. එහෙනම් මේක අනිත් පැත්තක. මොකද වෙන්නේ? ලෝහයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙනවා. මෙන්න මේකට වඩා වැඩි වුණොත් ශක්තිය. අඩුම මේ ශක්තියක් දෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ගලවන්න. හරි. ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න එහෙම නැත්නම් අයනීකරණය කරන්න මේ ශක්තියක් දෙන්න ඕනේ. ඒ ශක්තිය දුන්නේ නැත්නම් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙන්නේ නැහැ. හරි. දැන් මීට වඩා වැඩි ශක්තියක්. දැන් මේ කියන්නේ B ප්‍රකාශය කියන්නේ hc බෙදීම ලැම්ඩා නෝට් වඩා වැඩි ශක්තියක් දුන්නොත් ලෝහයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙයි. නම් B ප්‍රකාශය හරි. තරංග ලැම්ඩා නෝට් වඩා අඩු කිරණ පෘෂ්ඨය මත පතිත වූ වෙනවා. බලන්න. ලැම්ඩා නෝට් අඩු වෙනවා. දැන් කලින් ලැම්ඩා නෝට් වැඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? ලැම්ඩා නෝට් අඩු වෙනවා. එහෙනම් මේ සම්පූර්ණ උත්තරේ බෙදනාගේ අඩු වෙනවා. බෙදනාගේ අඩු වෙනවා කියන්නේ අවසාන උත්තරේ වැඩි වෙනවා. ලැම්ඩා මේක අඩු වෙද්දී ලැම්ඩා අඩු වෙද්දී ලැම්ඩා නෝට්ට වඩා ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ මේකට වඩා වැඩි උත්තරයකට යනවා. අඩු කිරණයක් පෘෂ්ඨය මත පතන ලැම්ඩා නෝට්ට වඩා අඩුයි කියන්නේ මේ ලොකු මීට වඩා වැඩි ශක්තියක්
දෙනවා කියලා. වතන උනේ නම් කිරණ ගණන වැඩි වෙන විට කිරණ ගණන වැඩි වෙන කියන්නේ එක කිරණක් ආවොත් එක ඉලෙක්ට්‍රෝනය. කිරණ දෙකක් ආවොත් ඉලෙක්ට්‍රෝන දෙකයි. නිකන් හිතන්න. එක් කිරණයක් ආවොත් ඒකට දාන ශක්තිය එක ඉලෙක්ට්‍රෝන. කිරණ දෙකක් ආවොත් ඉලෙක්ට්‍රෝන දෙකයි. කිරණ ගණන වැඩි වෙන විට. දැන් මේක කිරණ ගාන වැඩි වෙනවනේ. දැන් මේ කියන්නේ කිරණ ගණන වැඩි වෙන විට විමෝචනය වල ඉලෙක්ට්‍රෝන ගණන වැඩි. තර ලැම්ඩාට පෘෂ්ඨය මත පතිත වූ නම් කිරණ ගණන වැඩි වෙන්නේ මොකද වෙන්නේ? කිරණ ගණන වැඩි කරොත් තමයි. එහෙම නැත්නම් තීව්‍රතාව වැඩි කරොත් තමයි වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ගලවන්න වෙන්නේ. එහෙම නැත්නම් ශක්තිය වැඩි කරා කියලා ඉලෙක්ට්‍රෝන ගැලවෙන්නේ ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වෙන්නේ නැහැ. ශක්තිය වැඩි කරොත් බලන්න දෙන ශක්තිය වැඩි කරොත් මේක අඩු වුණාට පස්සේ මෙන්න මේක යගේ තමයි වැඩි වෙන්නේ. වැඩි ශක්තියකින් කිරණ යවුවොත් අදාළ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය වැඩි වෙනවා. වැඩි කිරණ ප්‍රමාණයක් යවුවොත් මොකද වෙන්නේ? වැඩි කිරණ ප්‍රමාණයක් යවුවොත් එතකොට මොකද වෙන්නේ? මේක වැඩි වෙනවා නෙවෙයි මේ කියන්නේ මේ වගේ ඒවා ගොඩක් එවනවා කියලා. එහෙනම් මොකද වෙන්නේ? මේ වගේ ඒවා ගොඩකින් මේ වගේ වට ගොඩක් අයින් කරලා පස්සේ කියන්නේ ඉලෙක්ට්‍රෝන අයනීකරණය කරලා පස්සේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. හරි. මේකට අදාළව මේ කිරණ ගණන වැඩි වෙන විට අර ලැම්ඩා නෝට්ට වඩා අඩු ආයාමයක් තියෙන කිරණ ගණන වැඩි වුණාම විමෝචන ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වෙනවා C කියන එක. හරි. අහන්නේ ඒ වයින් සත්‍ය වන්නේ BC පමණි. අපිට ගන්න පුළුවන් උත්තරය අංක 4 විදියට. හරි හදාගන්න. හරි අපි යමු 46 වෙනි ගානට. කෙල්වින් බිඳුවේහි තබා ඇති කෘෂ්ණවත්ව කෘෂ්ණත්වය කෙල්වින් T නෝට් වේ. ඒ උෂ්ණත්වය දෙකක් T නෝට් දක්වා වැඩි කරයි. ඒ සම්බන්ධයෙන් පහත කරුණු සලකන්න. හරි. මොකද්ද සූත්‍රය? අපි දන්නා විකිරණ ශක්තිය පිටීමේ තීව්‍රතාව සමානයි ස්ටෙෆාන් නීතිය වතාවක් T වල 4 වෙනි බලය. T කියන්නේ මයින් කෙල්වින් වලින් කෙල්වින් උෂ්ණත්වය 4 වෙනි බලය. පෘෂ්ඨික විමෝචකතාවයට E අවශෝෂකතාවයට A වගේ සංකේතත් පාවිච්චි කරන ප්‍රශ්නයක් නෑ. මේක කියන්නේ උෂ්ණත්වය දෙගුණ කළ විට විකිරණ ශක්තිය පිටීමේ ශීඝ්‍රතාවය දෙගුණ වෙයි. බලමුකෝ. දැන් මේ T වල තියෙන එක තමයි දෙකක් T වලට ගෙනියන්නේ. හරි. දෙකක් T වලට ගෙනියනවා. හරි. T වල තියෙනවා දෙකක් T වලට ගෙනියනවා. දෙකක් T වලට ගෙනියනවා. බාහිර උෂ්ණත්වය T නෝට්. හරිද? බාහිර උෂ්ණත්වය ඇත්තරම බාහිර උෂ්ණත්වය 0 කෙල්වින්. මේක තීරණේ බාහිර උෂ්ණත්වය කියන එක සලකන්නේ කොච්චර දැන් හිතන්නකෝ. ප්‍රශ්න වස්තුවක් කියන්නේ විකිරණය පිට කරන්නත් පුළුවන් විකිරණ අවශෝෂණය කරන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ බාහිර උෂ්ණත්වය තමයි තීරණය කරන්නේ සපල ප්‍රමාණය. සපල විකිරණ පිටවීමක්ද එහෙම නැත්නම් සපලව විකිරණ අවශෝෂණයක්ද කරන්නේ කියලා. බාහිර උෂ්ණත්වය වැඩි වුණොත් බාහිර උෂ්ණත්වය අඩු වුණොත් තියෙන එකට වඩා සපලව මොකද වෙන්නේ? විකිරණ පිට කිරීමක් වෙන්නේ. බාහිර උෂ්ණත්වයේ තියෙන උෂ්ණත්වයට වඩා වැඩි වුණොත් ඒ කියන්නේ මේකේ උෂ්ණත්වයට බාහිර උෂ්ණත්වය වැඩි වුණොත් සපල අවශෝෂකතාවයක් තමයි තියෙන්නේ. හරි. මේ කියන්නේ උෂ්ණත්වය දෙගුණ කරලා විකිරණ ශක්තිය පිටීමේ ශීඝ්‍රතාවය දෙගුණ වෙනවා. මොකද්ද මේ E කියන්නේ? E කියන්නේ ඒකක කාලයකදී ඒකක වර්ගඵලයකින් පිට කරන ශක්තිය. ඒ කියන්නේ ඒකක ශීඝ්‍රතාවයේ දෙගුණයක් වෙන්න මොකද වෙන්න ඕනේ? ඒකක කාලයකදී පිටවන ශක්තිය දෙගුණයක් වෙන්න ඕනේ. විකිරණ ශක්තිය පිටීමේ ශීඝ්‍රතාව ශක්තිය දෙගුණයක් වෙනවා නම් මේක දෙගුණයක් වෙනවා. බලමු. තියෙන T නෝට් වල එහෙනම් මම ගන්නම් E1 කියන එක ගත්ත හැකි. T නෝට් වල 4 වෙනි බලය. E2 කියන එක ගත්ත හැකි. මෙතන දෙකක් T නෝට් ගත්තාම දෙකේ 4 වෙනි බලය වතාව T නෝට් වල 4 වෙනි බලය. එහෙනම් කීයක් දෙන්නේ? E2 කියන එක එනවා 4ක් 4 16ක් කියලා එනවා. T නෝට් 4ක්. එහෙනම් E2 කියන එක සමානයි 16 වතාවක් E1. හරි. එහෙනම් පළවෙනි ප්‍රකාශයේ වැරදි. විකිරණ ශක්තිය පිටීමේ ශීඝ්‍රතාවය දෙගුණයක් නෙවෙයි වෙන්නේ 16 ගුණයක් වෙන්නේ. උෂ්ණත්වය දෙගුණ කළ නිසා උපරිම තීව්‍රතාවයට අදාළ විකිරණයේ සංඛ්‍යාතය දෙගුණයි. කොහොමද දැන් මේ උපරිම තීව්‍රතාවයට අදාළ විකිරණයක් ගැන අර්ථ දක්වන්නේ? හරි. මේක වීන් විස්ථාපන නීතියෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද? ලැම්ඩා වතාවක් හරි. වීන් විස්ථාපන නීතියෙන් කියන්නේ මේ උපරිම තරංග ආයාම උපරිම තරංග නෙවෙයි. ඒ ශක්තියට අදාළ තරංග ආයාම උපරිම ශක්තියට අදාළ තරංග ආයාමයේ වතාවක් උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වය නියතයක් කියලා. හරි. දැන් මේක කියන්නේ උෂ්ණත්වය දෙගුණ කරනවා. දැන් පළවෙනි මේක නියතයක් නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් lambda 1 T නෝට් සමානයි lambda 2 දෙකක් T නෝට්. හරි. මේ උෂ්ණත්වය දෙගුණ කරලා අදාළ මේ lambda කියගේ. විකිරණයේ සංඛ්‍යාතයේ දෙගුණයක්. හරි. අපිට ගන්න පුළුවන් අපි දන්නවා මේවා මේ විකිරණ පිට වෙන්නේ ආසන්න විදිහට ආලෝකයේ ප්‍රවේගයෙන් කියලා ගත්තොත් විකිරණ මේ lambda වෙනකොට දාන්න පුළුවන් c බෙදීම f කියන එක. t නෝට් සමානයි c බෙදීම lambda 2 වෙනකොට දාන්න පුළුවන් c මේ f1 lambda 2 වෙනකොට දානවා c බෙදීම f2 ඒවතාවක් t නෝට්. එහෙනම්
T නෝට් T නෝට් කැපිලා යනවා. C ට C කැපිලා යනවා. එහෙනම් මට ගන්න පුළුවන් F2 සමානයි 2ක් F1. උෂ්ණත්වය දෙගුණ කළ නිසා උපරිම තීව්‍රතාවයට දාලා විකිරණයේ සංඛ්‍යාතය දෙගුණයක් වේ. මේ F1 කියන්නේ පළවෙනි එකට දාලව F2 කියන්නේ දෙවෙනි එකට දාලා එහෙනම් සංඛ්‍යාතය දෙගුණයක් කියලා. එහෙනම් B ප්‍රකාශය මොකද වෙන්නේ? B ප්‍රකාශය හරි. උෂ්ණත්වය දෙගුණ කළ විට න්‍යෂ්ටි වලින් පිටවෙන විකිරණ ගණන දෙගුණ වෙයි. හරි. උෂ්ණත්වය දෙගුණ කළ විට පරමාණු න්‍යෂ්ටි වලින් පිටවෙන විකිරණ ගණන දෙගුණ වෙයි. ඒ කියන්නේ මොකද්ද? පරමාණු න්‍යෂ්ටි වලින් පිටවෙන විකිරණ ගණන දෙගුණයක් වුණොත් මොකද වෙන්නේ? විකිරණ ගණන දෙගුණයක් වුණොත් පිටවෙන ශක්තිය වගේ දෙගුණයක් ශක්තිය පිට වෙන. එහෙනම් අරයිත් අය ශක්තිය ඒ වල කතාවම තමයි. එහෙනම් C ප්‍රකාශයත් මොකද වෙන්නේ? C ප්‍රකාශයත් අපිට වැරදි කියලා ගන්න වෙනවා. 46 උත්තරේ අංක 2 කියලා තමයි ගන්න වෙන්නේ. හරි හදාගන්න. හරි අපි 47 පොඩ්ඩක් තියලා යමු 48 වෙනි ගානට. මේ 47 කියන්නේ ඇල්ෆා බීටා ගැමා විමෝචනයෙන් පසු ඒ කියන්නේ න්‍යෂ්ටි සමීකරණය සුළු කරන්න තියෙන්නේ. ඒක එච්චර අමාරු නෑ කියලා හිතනවා. ඉතින් යමු 48 වෙනි ගානට. චුම්බක ක්ෂේත්‍රය තුළ v නියත ප්‍රවේගයෙන් අරය ආරු වෘත්තාකාර පථයක් ගමන් කර චුම්බක ක්ෂේත්‍රය තුළ අංශුවක් v නියත ප්‍රවේගයෙන් අරය ආරු වෘත්තයක වෘත්තාකාර පථයක් ගමන් කරනවා. අංශුව ෆයි බෙදීම තුනක කෝණයක් විස්ථාපනයෙන් ඇති කරන ප්‍රවේග වෙනස. හරි. ප්‍රවේගයක් කියන්නේ මොකක්ද? ඉස්සලා ඇඳගමු රූපේ. මෙන්න මේ වගේ අරය කීයක්ද? අරය r වන වෘත්තයක. හරි. අරය r වන වෘත්තයක මම ගන්න මේ වෙලාවේ ප්‍රවේගය v කියලා. හරි. අරය r ප්‍රවේගය v. මේක කියනවා ෆයි බෙදීම තුනක්. ඒ කියන්නේ අංශක 60ක් භ්‍රමණය වුණාට පස්සේ අංශක 60ක් භ්‍රමණය වුණාට පස්සේ ප්‍රවේග වෙනස. හරි. ප්‍රවේගය කියන්නේ මොකද්ද? ප්‍රවේගය කියන්නේ දෛශිකයක්. දෛශිකයක් කියපුවාම දෛශිකයට තියෙන විශාලත්වය, දෛශිකයට තියෙන දිශාව. දෛශිකයේ විශාලත්වය වෙනස් වුණත් දෛශිකය වෙනස් වෙනවා. දෛශිකයේ දිශාව වෙනස් වුණත් දෛශිකය වෙනස් වෙනවා. කියන්නේ මේ v මේ v ට සමාන නැහැ. කියන්නේ මේ ප්‍රවේගයට සමාන නැහැ කියලා තේරෙන්න ඕනේ එතකොට. විශාලත්වය සමානයි, දිශාව වෙනස්. එහෙනම් දිශාව වෙනස් වුණත් දෛශිකය වෙනස් වෙනවා. විශාලත්වය වෙනස් වුණත් දෛශිකය වෙනස් වෙනවා. හරි. දැන් අපි මේක සුළු කරගමු. මේක බලන්න. ෆයි බෙදීම 3ක කෝණයක්නේ. හරි. මේක අංශක 90යි. ෆයි බෙදීම 3ක් තමයි භ්‍රමණය වෙලා තියෙන්නේ. අපි දැන් හොයා ගන්න ඕන මොකක්ද? මෙන්න මේ කෝණය. දැන් මේක තිරසර බිඳුවයිනේ. මෙන්න මේ කෝණය අපි හොයා ගන්නවා. කොහොමද මේ කෝණය හොයාගන්නේ? අපි දන්නවා මෙතනත් 90යි. එතනත් 90යි. නම් මේ 90යි කියවට පස්සේ අපි දන්නවා ඇතුළත කෝණවල එකතුව 360ක් වෙන්න ඕනේ. මෙතන 60ට මේක එකතු වුණාට පස්සේ කීයක් වෙන්න ඕනද? මේකයි 90 180 මෙන්න මේ දෙක එකතුවත් 180ක් වෙන්න ඕනේ. එහෙනම් මේකට මේක එකතුනත් 180 මේකට මේක එකතුනත් 180. එහෙනම් අපි දන්නවා θ කියන්නේ කොච්චරද? θ කියන්නේ 5 බෙදීම 3. බලන්න දෛශිකයේ ආරම්භයේ තිබ්බේ මෙන්න මේ වගේ දෛශිකයක්. අනිත් දෛශිකයේ මේ ආරම්භක දෛශිකය අර කෝණයක් හැරුණාට පස්සේ දෛශිකයේ 5 බෙදීම 3ක් ගිහිල්ලා මෙන්න මේ දෛශිකය. හරි. එහෙනම් බලන්න දෛශික දෙකක් මේකට වෙනස් මේක. විශාලත්ව සමාන වෙන්න පුළුවන්. ඒ වුණාට දෛශික දෙකක්. අහන්නේ ප්‍රවේග වෙනසක්. අපි සාමාන්‍යයෙන් ප්‍රවේග වෙනසක් හොයන්නේ කොහොමද? අපි ප්‍රවේග වෙනසක් හොයන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගයක් අඩු කරනවා. ඒ කියන්නේ යම් මොහොතකට යම් සලකන ලද කාලයක ප්‍රවේග වෙනස හොයනවා නම් සලකන ලද කාල අන්තරයක් තුළදී ප්‍රවේග වෙනස හොයනවා නම් අවසානයේ ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? මෙන්න මේ ප්‍රවේගයෙන් මෙන්න මේ ප්‍රවේගය අඩු කරනවා. මේ දෛශික දෙකක අන්තරයක් අපි දන්නවා. දෛශික දෙකක් එකතු කරද්දී සංප්‍රයුක්ත දෛශිකයේ ගන්න පුළුවන් p වර්ගයේ ධන q වර්ගයේ ධන දෙකක් pq cos θ ගේ වර්ග මූලය. ඒ කියන්නේ මෙන්න මෙහෙම. pq දෛශික දෙකක් තිබුණොත් θ කෝණයක් ආනතව මේ දෛශික දෙකේ එකතුව ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා. මේ දෛශික දෙකේ අන්තරය එන්නේ මොකක් මගින්ද? මේ දෛශික දෙකේ අන්තරය එන්නේ අනිත්‍යකරණය මගින්. මේ එක විකරණයක් මේ අනිත්‍යකරණය මගින් තමයි අන්තරය එන්නේ. මේ එකතුව මම ඇඩ එකක් විදිහට ගන්නම්. අන්තරය ගන්න පුළුවන් p වර්ගයේ ධන q වර්ගයේ ඍණ දෙකක් pq cos θ කියන එක. හරි. වෙනස් වෙන්නේ එකතුවේ මෙතන ධන එනවා අන්තරයේ මෙතන ඍණ එනවා. එහෙනම් ප්‍රවේග වෙනසක් කියන්නේ ප්‍රවේග වෙනසක් නම් අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරන්න ඕනේ. අවසාන ප්‍රවේගය අපි දන්නවා
විශාලත්වය සැලකුවොත් මේක p වර්ගයට ගත්තොත් මේක v කියලා ගන්න පුළුවන් ආරම්භක ප්‍රවේගය. ආරම්භ ප්‍රවේගයත් v විශාලත්වය සැලකුවොත් හැබැයි අතර කෝණය කීයක්ද 5 බෙදීම 3ක්. ප්‍රවේග වෙනස හොයමු. ප්‍රවේග වෙනස v නෝට් කියලා ගමු. v වර්ගයේ ධන v වර්ගයේ ඍණ දෙකක් v වතාවක් v නෙමෙයි. v කියු දෙකම v නේ. නම් v වර්ග cos θ කියන්නේ cos θ කීයද? cos 60යි. cos 60 කියන්නේ භාගයයි. ඔකේ වර්ග මූලය. මේකට මේ කැපෙනවා. නම් මොකද වෙන්නේ? v වර්ගයේ v වර්ගයේ ඍණ v වර්ගයේ v වර්ගයේ v නෝට් කියන්නේ v වර්ගයේ වර්ග මූලය අපිට ගන්න පුළුවන්. ප්‍රවේගය v කියලා ගන්න පුළුවන්. එහෙනම් ඇති කරන ප්‍රවේග වෙනස වන්නේ v මයි. උත්තරය අපිට එක විදිහට ගන්න පුළුවන්. හරි හදාගන්න. හරි අපි යමු 49 වෙනි ගානට. 49 අපිට කියනවා හරස්කඩ වර්ගඵලයේ 0.6ක් වර්ග මිලිමීටර වන සර්වසම කම්බි x ප්‍රමාණයක් රූපයේ පරිදි සමාන්තරව සවිකර 90ක් නිව්ටන් තිරස් බලයක් ලබා දී ඇත. කම්බියක දිග 12ක් මීටර බැගින් වන කම්බි ද්‍රව්‍යයේ යංමාපාංකය දෙවරක් 10 11ක් නිව්ටන් වර්ග මීටරයට වෙයි. එක් කම්බියක් කපා දැමූ විට ඉතිරි කම්බි 1 මිලිමීටර බැගින් දිග වැඩි වූයේ නම් x හි අගය වන්නේ. හරි. මේක කියන්නේ මොකද්ද? සර්ව සම කම්බි x ප්‍රමාණයක් තියෙනවා මෙහෙම. හරි. සර්ව සම කම්බි x ප්‍රමාණයක් තියෙනවා. හරිද? x ප්‍රමාණයක් තියෙනවා. තියෙන ප්‍රමාණය x. දෙනව බලයක් නිව්ටන් කොච්චරද? නිව්ටන් 900ක් දෙනවා. හරි. අපි දාමු දන්න සමීකරණය මොකක්ද? f බෙදීම a සමානයි යම් මාපාංකයේ වතාවක් e බෙදීම l. දැන් පළවෙනි අවස්ථාවේ 900ක බලයක් දෙන්නේ. හරි. වර්ගඵලය කොච්චරක් වෙනවද? එක කම්බියක වර්ගඵලය මම ගත්තොත් මේකේ තියෙන හරස්කර වර්ගඵලය 0.6ක් කියලා දීලා තියෙනවා නේද? 0.6යි වර්ග මිලිමීටර වර්ග මීටර කරන්න කීයෙන් බෙදන්න ඕනද? 10 ඍණ 6න් ගුණ කරන්න. එහෙම නැත්නම් 10 6න් බෙදන්න ඕනේ. ඒ එක කම්බියක වර්ගඵලය. ඒ වගේ කම්බි මුලින් x ප්‍රමාණයක් තියෙනවා. හරි. මුලින් x ප්‍රමාණයක් තියෙනවා. සමානයි යම් මාපාංකය ගත්තා e මුල් අවස්ථාවෙන් ගන්න ඇදලා තියෙන ප්‍රමාණය e කම්බියක දිග l කියලා ගන්න. හරි. කම්බියක දිග දීලා තියෙනවා 12ක් කියලා. මේක යම් මාපාංක කියන එකක් දීලා තියෙනවා. අපි චුට්ටක් දැනට තියාගමු. ටිකක් දිග වැඩි උත්තරයක් හින්දා. දෙවෙනි එකේ මොකද්ද කියන්නේ? දෙවෙනි එකේ දෙන බලය 900යි. නම් බලය වෙනස් කරලා නෑ. වර්ගඵලය මොකද වෙන්නේ? 0.6යි 10 ඍණ 6යි. දැන් කම්බි කොච්චරද තියෙන්නේ? දැන් කම්බි එකක් කැඩලා ගිහින් කියනවා. නේද? එක් කම්බියක් කපලා දාලා තියෙන්නේ. එහෙනම් කම්බි තියෙන දැන් කීයද? x ඍණ 1යි. කලින් x ප්‍රමාණයක් තිබ්බ තැන දැන් x ඍණ 1යි. එක් කම්බියක් කපලා දාලා තියෙන දෙවෙනි අවස්ථාවට යනවා. යම් මාපාංකය ඒකමයි. මෙන්න මේ ඇදෙන ප්‍රමාණය මොකද වෙන්නේ? කලින් e ප්‍රමාණයක් ඇදුනා. කලින් e ප්‍රමාණය ඇදලා තියෙන්නේ. දැන් ඊට වඩා පොඩ්ඩක් එකක් x ප්‍රමාණයකින් දරප එක දැන් x ඍණ 1 ප්‍රමාණයකින් දරන්න ඕනේ. එහෙනම් ඊට වඩා චුට්ටක් ඇදෙන්න ඕනේ. ඒ ඇදලා තියෙන ප්‍රමාණය කොච්චරද? 1 මිලිමීටර වලින් දීලා තියෙන්නේ. හරි. 1 මිලිමීටර කියන්නේ මම එක ගන්නම් 10 ඍණ 3ක් කියලා මීටර වලින්ම මේ ඊට පස්සේ මේ කම්බියක දිග 12ක් කියලා ගන්න පුළුවන්. හරි. දැන් මොකද කරන්න ඕනේ? දැන් අපි හොයා ගන්න ඕනේ x ලගේ. හරි. දැන් x ලගේ හොයා ගන්නම් මට මම මේක ගන්නම් පළවෙනි ප්‍රකාශය කියලා. මේ පළවෙනි ප්‍රකාශය මේ දෙවෙනි ප්‍රකාශය කියලා ගන්නවා. හරි. හරි. සමීකරණ දෙක මම මෙහින් පැත්තකින් ලියා ගත්තා. දැන් මේක සුළු කරන්න පුළුවන් ලේසියෙන් විදිය මොකද්ද? මම බලන්න මෙතන මේ පැත්තේ මෙන්න මේ e නේ අයින් කර ගන්න ඕනේ. දැන් අපිට x වලගේ x තියෙන සමීකරණයක් ගත්තොත් x දාන්න පුළුවන්. x විතරක් තියෙන එකක් ගත්තා. එහෙනම් බලන්න මෙතන e ධන එකක් තියෙනවා. e විතරක් තියෙනවා. මම මේ දෙවෙනි එකෙන් පළවෙනි එක අඩු කරලා දාන්න. මොකද වෙන්නේ? දෙකෙන් අඩු කරනවා පළවෙනි එක. මොකද මේක මේක හිමමයි. දෙකෙන් පළවෙනි එක අඩු වෙන්නේ. මේ ටික තියෙනවා 3 බෙදීම 2යි 10යි 9යි දෙකටම පොදුයි. එක යට x ඍණ 1 ඍණ එක යට x තියෙනවා සමානයි. මේකෙන් මේක අඩු වෙන්නේ 2යි 10යි 11යි. මම ඒක සුළු කරගන්න. 11යි 3යි. මොකද වෙන්නේ? මෙතන ඊටු 8ක් කියන එක. එක යට 6යි 10යි 8ක් ඊටු 10යි 8යි. මෙතන e වලින් අඩු වුණාට පස්සේ උත්තරේ එකක් විදියට එනවා. හරි. මේකනේ ආව උත්තරේ. එහෙනම් අපිට එනවා මෙතන මේක සුළු කරගමු. x ඍණ 1 x හරිය තියාගෙන
උඩ මොකද වෙන්නේ x වලින් අඩු කරනවා x ධන එකක් ඔකනේ වෙන්නේ හා අඩු වෙලා ගිහිල්ලා මෙතන ඉතුරුයි 3 බෙදීම 2යි 10යි 9ක් කියලා එකක් ඉතුරු වෙනවා හරි සමානයි 1ට 10යි 8යි බෙදීම 6යි උත්තර එකක් ඉතුරුයි මෙතන දැන් මොකද වෙන්නේ දැන් මම මේ ටික මේ පැත්තට ගිහලා මේ ටික මෙහාට ගේනවා මොකද වෙන්නේ එතකොට මෙතන 10 එකක් ඉතුරුයි 30 බෙදීම දෙවතාවක් 6 සමානයි x වර්ගයේ ඍණ x කියන එකට සමානයි. දැන් මොකද වෙන්නේ? 6 3 වෙනවා 3 වරක් 3 9යි 90 සමානයි x වර්ගයේ ඍණ x x වර්ගයේ ඍණ x ඍණ 90 සමානයි බිඳුවක් කියලා එනවා. දැන් මොකක්ද ආවේ? x තියෙන වර්ග සමීකරණයක් ආවා. අපි වර්ග සමීකරණ විසඳමු. වර්ග සමීකරණ විසඳමු. x වලට එනවා 10 හෝ ඍණ 9 කියලා. x සමානයි 10 හෝ x සමානයි ඍණ 9. x කියන්නේ කම්බි ගණනක්. එහෙනම් අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් මොකද්ද? පිළිගන්න පුළුවන් උත්තරයකට තියෙන්නේ x සමානයි 10. උත්තරේ අංක 3 විදිහට අපිට ගන්න පුළුවන්. හදාගන්න. හරි. ඊට පස්සේ අපෙන් තියෙන්නේ 50 වෙනි ගාන. ඒක සාපේක්ෂව ටිකක් ලේසි. ඒ කියන්නේ මේක දැකලා තියෙනවා නම් ඒත් උත්තර ලියන්න පුළුවන්. සාපේක්ෂව ලේසි ගාන. හරි. මොකක්ද තියෙන්නේ? පහක් දැක්කෙන පරිපත වලින් පිළිපොළ පරිපතයක් වන්නේ. ෆ්ලිප් ෆ්ලොප් එකක් ගැන අහන්නේ ඒ උනාට හරි. ෆ්ලිප් ෆ්ලොප් එකක් ගැන අහන්නේ. කොහොමද ෆ්ලිප් ෆ්ලොප් එකක් තියෙන්නේ? NAND ගේට් එකක් පාවිච්චි කරලා තමයි පිළිපොළ අඳින්නේ අපි. හරි. NAND ගේට් එකක් පාවිච්චි කරලා පිළිපොළ අඳින්නේ. S එක සම්බන්ධ කරනවා. S අනිත් පැත්තේ අග්‍රේ තියෙන Q bar කියන එක. හරි. මේකේ අවුට්පුට් එකට එකක් යනවා. මේකේ අවුට්පුට් එකට අනිත් එක යනවා. R එක මෙහෙම සෙට් වෙනවා. එතකොට අනිත් එක තියෙන්නේ Q කියන එකක්. අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් උත්තරේ අංක කීයද? 5 කියන එක ගන්න පුළුවන්. පිළිපොළ වලින් මෙහෙම තමයි පිළිපොළ අඳින්න වෙන්නේ. බලන්න අනිත් එකේ AND ගේට් එකක් තියෙන්නේ. NAND ගේට් පාවිච්චි කරලා පිළිපොළ අඳින්න පුළුවන්. try කරලා බලන්න මේ NAND ගේට් එකකට පිළිපොළක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පිළිපොළෙන් මොකද කරන්නේ? පිළිපොළෙන් කරන්නේ SR Q Q බා තිබ්බොත් S එක આવොත් Q එක වෙනවා අනිත් දෙකම බිඳු වෙන අවස්ථාවේ. මේක බිඳු වුණොත් මේක එක වෙනවා. මේ දෙකම sorry. ඔය විදිහට දෙකටම බිඳු බිඳු આવොත් කලින් රිසල්ට් එක මේ Qn+1 කියලා ගත්තොත් මේ Qn බා. මම කලින් රිසල්ට් එක n+1 කේ බා කලින් එකමයි. එක එක આવොත් අර්ථ නොදැක් වෙනවා. පිළිපොලක් කියන්නේ ඕකක්නේ. ඒ කියන්නේ S එක આવොත් Q එකයි. ඒ වෙලාවේ අනිත් දෙකටම බිඳු බිඳු. R ට බිඳුවයි. සෙට් කරොත් Q එක වෙනවා. රීසෙට් කරනවා. ඒ කියන්නේ රීසෙට් කරනනම් සෙට් එකට බිඳුවක් දීලා රීසෙට් එකට එකක් දෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? රීසෙට් වෙනවා. බිඳුව වෙලා එක වෙනවා. බිඳු දෙක දුන්නොත් කලින් රිසල්ට් එකමයි. කලින් තිබ්බේ මේක නම් මේ රිසල්ට් එකමයි මෙතෙන් දෙන්නේ. කලින් තිබ්බේ මේක නම් මේ රිසල්ට් එකමයි මෙතෙන් දෙන්නේ. අන්තිම එක එක දුන්නොත් අර්ථ නොදැක්කේ. අපිට එහෙම පිළිපොලේ අඳින සර්කිට් එක අඳින ගේට් පාවිච්චි කරලා මෙන්න මෙහෙම එහෙනම් අපිට ගන්න පුළුවන් උත්තරය අංක 5 විදියට නෑ සෝරි උත්තරය අංක 5 නෙමෙයි S ට හැම වෙලාවෙම සෙට් වෙන්නේ S bar Q bar එක R ට සෙට් වෙන්නේ Q එක ඒකෙලින්ම තියෙන්නේ එහෙනම් උත්තරය අංක 4 විදියට ගන්න පුළුවන් හරි හදාගන්න